අයිබෝවන් යාළුවනේ අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ මෙන්න මේ ලස්සන චූටි ගවුම ගොතන විදිය. මේක සාමාන්‍යයෙන් ගොඩාක්ම චූටි පැංචියන්ට තමයි ලස්සන. සාමාන්‍යයෙන් මාස 3ත් 6ත් වගේ අතර ළමයෙක්ට ගොතන සයිස් එකෙන් තමයි මේ ගවුම ගොතන්න මම දැන් කියලා දෙන්නේ. මේක ගොතන්න මම ගත්තේ මිලිමීටර් 3.5 ගොතන කටුව. මීට වඩා පොඩි කටුවෙන් ගොතනවා නම් දඟල් ගානන එහෙම වෙනස් කරගන්න වෙනවා. සුදු පාටයි මෙන්න මේ ලස්සන පාට කලර් කෝඩ් එක 201. මේ දෙකෙන් තමයි මම මේක ගෙතුවේ. ඉස්සල්ලාම දඟලක් ගොතා ගන්න ඕනි. මම මේ දඟවලට දඟල් 60ක දඟලක් තමයි ගොතා ගන්නේ. ඔයාලගේ ගොතන කටුව වෙනස් වෙනවා නම් ඒ ප්‍රමාණය වෙනස් වෙනවා. මම මේක ටිකක් වේගෙන් ගොතනවා කියලා ඔයාලට හිතේවි. හැබැයි දඟල ගොතන්න සහ පිරවිලි වර්ග ගොතන්න මම ඔයාලට කලින් වීඩියෝ වලින් කියලා දීලා තියෙන නිසා ගවුම ගොතන පියවර ටික ඔයාලට මේකෙන් කියලා දෙන එක තමයි මගේ අරමුණ. ඒක නිසා මම මේක හිමීට දඟල ගොතන විදිහ සහ පිරවිලි ගොතන විදිහ වෙන්වෙන්ව කියලා දෙන්නේ නැහැ. ගවුම ගොතන විදිහ කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්නම්. ඔන්න ඒ විදිහට දඟල් 60ක් දිගට ගොතලා ඊට පස්සේ මම ආයෙත් දඟල් 3ක් ගොතා ගන්නවා පේලියේ උස සහ පළවෙනි පිරවුම විදිහට. ඊට පස්සේ ඒ දඟලෙන්ම තව ඩබල් ක්‍රෝෂේ එකක් ගොතා ගන්නවා. ඊට පස්සේ තව ඩබල් ක්‍රෝෂේ 3ක් මෙන්න මේ විදිහට ගොතනවා. ඊට පස්සේ ඊළඟ එකෙන් ඩබල් ක්‍රෝෂේ දෙකක් ගොතනවා මෙන්න මේ විදිහට. ඊළඟට ආයෙ ඩබල් ක්‍රෝෂේ එක ගානේ එකයි ආයෙ ඩබල් ක්‍රෝෂේ එකයි ආයෙ ඩබල් ක්‍රෝෂේ එකයි. ඊට පස්සේ ඊළඟ එකෙන් ඩබල් ක්‍රෝෂේ දෙකක් ගොතා ගන්නවා. ආයෙත් කියන්නම් පළවෙනි දෙකම එකම තැනින් ඊළඟට ආයෙ 3ක් වෙන වෙනම ඊළඟ දෙක ආයෙ එකම තැනින් ආයෙ ඊළඟ 3 වෙන වෙනම ඊළඟ දෙක එකම තැනින් මෙන්න මේ රටාවට ඔයාලා මේ පේලියම ගොතා ගන්න ඕනේ. ඔන්න මං ඒ විදිහට මේ පේලිය ගොතාගෙන අවසන් කරගත්තා. දැන් අපි ඊළඟ පේලිය ගොතා ගන්න ඕනේ. බලන්න චුට්ටක් අපි අර තැනින් තැන ඩබල් ක්‍රෝෂේ වැඩියෙන් ගොතාගත්තු නිසා මෙන්න මේ විදිහට රවුම් හැඩේ ඇවිල්ලා තියෙනවා. නැත්තම් සාමාන්‍යයෙන් ඩබල් ක්‍රෝෂේ එක ගාන ගෙතුවා නම් පටියක් වගේ තමයි මේක එන්නේ. ඊට පස්සේ නූල කපාගෙන මම පාට වෙනස් කරගන්නවා. ඔයාලට එකම පාටින් ගොතා ගන්නත් පුළුවන්. මේ පේලිය පටන් ගනිද්දිත් ඉස්සල්ලාම දඟවැල් 3ක් ගොතලා පළවෙනි පිරවුම ගොතා ගන්නවා. දඟවැල් 3න් තමයි අපි පේලියේ උස හදාගන්නේ. ඒක ඔයාලා දන්නවා. දඟවැල් 3 ගොතලා ඒකටම අපි තව ඩබල් ක්‍රෝෂේ එකකුත් ගොතා ගන්නවා. ඊට පස්සේ දැන් අපි කලින් පේලියේ ගොතාගත්තේ පිරවිලි 3ක් තනි තනිවමනේ. දැන් මේකේ ඩබල් ක්‍රෝෂේ දැන් පළවෙනි පිරවිලි දෙක ගොතාගත්තට පස්සේ ඊළඟ පිරවිලි ටික 4ක් තනි තනියෙන් ගොතා ගන්න ඕනි. ඊට පස්සේ පස්වෙනි පිරවිල්ලෙන් අපි තව ඩබල් ක්‍රෝෂේ එකක් ගොතා ගන්න. ඒ කියන්නේ එතන ඩබල් ක්‍රෝෂේ දෙකයි. ඊළඟට ආයෙත් ඩබල් ක්‍රෝෂේ 1 4ක් ගොතලා ආයෙ පස්වෙනි එකෙන් ඩබල් ක්‍රෝෂේ දෙකක් ගොතා ගන්න ඕනේ. අන්න ඒ රටාවට තමයි මේ පේලිය ගොතා ගන්නේ. ඔන්න ඒ විදිහට මම මේ පේලියත් මෙන්න මේ විදිහට ගොතලා අවසන් කරගත්තා. හරි. ඒකෙත් දැන් ඔන්න රවුම් හැඩේ ලස්සනට ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඊළඟට මම ආයෙ පාට වෙනස් කරන්නේ නැහැ. මේ පාටින්ම තමයි මම අනිත් පැත්ත ඊළඟ පේලිය ගොතාගෙන යන්නේ. ඊට පස්සේ ඔන්න ඔය විදිහට දඟවැල් 3ක් ගොතලා මම මෙන්න මේ විදිහට අනිත් පැත්ත හරව ගන්නවා. එතකොට මම ඒකෙන් ආයෙත් ඒකෙන්ම තව
ඩබල් ක්‍රෝෂේ එකක් ගොතා ගන්නවා. ඊට පස්සේ අනිත් හැම එකකින්ම ඩබල් ක්‍රෝෂේ එක ගානේ ගොතාගෙන යනවා. මේකේ පිළිවෙලේ හැටියට මේ අර රටාව චුට්ටක් වෙනස් වෙනවා. පිරවිලි 5ක් ගොතලා එකයි දෙකයි තුනයි හතරයි පහයි 6 වෙනි එකෙන් මෙන්න මේ විදිහට ඩබල් ක්‍රෝෂේ දෙකක් ගොතා ගන්නවා. දැන් ඉස්සල්ලා එකට වඩා පොඩි වෙනසක් තියෙනවා. එකක් වැඩියෙන් ගත්තා. ඔන්න 1යි 2යි 3යි 4යි 5යි. දැන් 6 වෙනි එකෙන් ඩබල් ක්‍රෝෂේ දෙකක් ගොතා ගන්නවා. ඔන්න මේ රටාවට මේ පේලිය සම්පූර්ණයෙන්ම ගොතා ගන්න ඕනි. ඊට පස්සේ ඔන්න මම මේ පේලියත් ගොතලා අවසන් කරගෙන අලුත් පේලිය පටන් ගන්නවා. දන්වැල් 3ක් ගොතලා ඩබල් ක්‍රෝෂේ එකක් ගොතලා ඔන්න පිරවිලි ගොතන්න පටන් ගන්නවා. අර රටාවට වඩා චුට්ටයි වෙනස් වෙන්නේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 8 වෙනි එකෙන් පිරවිලි දෙකක් ගොතනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි ඔන්න 8 වෙනි එකෙන් පිරවිලි දෙකක් ගොතා ගන්න ඕනි. මෙන්න මේ විදිහට මේ රටාවට මේ පේලියත් ඔයාලා ගොතා ගන්න ඕනි. ඒකේ ඉස්සලට වඩා වැඩියෙන් එකක් අපි ගෙතුවා. ඔන්න දැන් මේකේ 8 වෙනි එකෙන් මම ඩබල් ක්‍රෝෂේ දෙකක් ගොතා ගන්නවා. ඔන්න මේ විදිහට මේ පේලියත් ගොතලා අවසන් කර ගන්නවා. ඔන්න ඊට පස්සේ මම මේකේ පොඩ පාට වෙනස් කරගන්න තමයි හදන්නේ. ඒ නිසා මම නූල කපලා වෙනස් කර ගන්නවා. ඔන්න අලුත් පේලිය පටන් ගන්නවා. මම දන්වැල් 3ක් ගොතා ගන්නවා පළවෙනි පිරවුම විදිහට. ඊට පස්සේ මම ඩබල් ක්‍රෝෂේ එකයි ඔන්න දැන් පළවෙනි පිරවුමත් එක්ක දෙවෙනි එක තුන්වෙනි එක 4 5 6 7 8 9 10 10ට පස්සේ 10 වෙනි එකෙන් අපි පිරවිලි දෙකක් ගොතා ගන්නවා. 1 2 3 4 5 6 7 8 9 10 10 වෙනි එකෙන් පිරවිලි දෙකයි. හරි. ඔන්න මේ පෙළිය විදිහට ගොතලා ඉවර කරගත්තා. ඔන්න ඊට පස්සේ ඒ පෙළිය ගොතලා ඉවර කරලා මම දැන් මේ අලුත් පෙළිය පටන් ගන්න දන්වැල් 3ක් ගොතා ගන්නවා. ඊට පස්සේ අර විදිහටම පිරවිලි ගොතාගෙන යනවා. 3 4 5 6 7 8 9 10
11 12 12 වෙනි එකෙන් පිරවිලි දෙකක් ගොතනවා. ඊට පස්සේ ආයෙත් ඔන්න ඒ විදිහටමයි මේ පේලිය අවසන් වෙනකන් ගොතා ගන්න. ඒ රටාවටමයි ඩබල් ක්‍රෝෂේ 12යි 12 වෙනි එකෙන් ඩබල් ක්‍රෝෂේ දෙකක්. හරි නේද? පැහැදිලි නේද? හරි ඔන්න ඒ විදිහට ගොතලා ඉවර කරගත්තට පස්සේ දැන් මම මේකේ නූල කපලා වෙනස් කරගන්නවා. දැන් අපි ඊටු ටික වෙනස් විදිහකට ආය ගොතන්න යන්නේ. රටාව වෙනස් කරගන්න ඕනේ. ගංගාවම හැඩේ වෙනස් කරගන්න ඕනේ. අත් දෙකට වෙන් කරගන්න ඕනේ. දැන් මේක උඩ රවුම ගොතලා ඉවරයි. දැන් තියෙන්නේ ගවුමේ පල්ලෙහා කොටස. මේ වීඩියෝ එකේ වැදගත්ම කොටස මේ ස්ටිච් මාක්ස් ගහගන්න එක. ඒ වීඩියෝ එක මිස් වෙලා. මේ ලාකුල පාට එකක් ඔයාලට පේනවා ඇති මේ ස්ටිච් මාක් එකක් ගහලා තියෙනවා. ඒක හරි මැදින් තමයි ගහලා තියෙන්නේ. ඒ කියන්නේ මේ දිග පටියක් වගේනේ දැන් මේක තියෙන්නේ. රවුම් හැඩයක් වුණාට ඒකේ හරියටම මැදින් තමයි මේ ලාකුල පාට එක ගහලා තියෙන්නේ. ඊළඟට ඒ විදිහට මෙන්න මේ විදිහට දෙකට නමලා තියෙද්දි ඒ කොටස ඒ දැන් ස්ටිච් මාක් එකේ මෙහා කොටස දෙකට නමපුවාම එන මැද කොටස තමයි මේ කහ පාට ස්ටිච් මාක් එක ගහලා තියෙන්නේ. අනිත් පැත්තෙත් අන්න ඒ විදිහටම ඒ පැත්තෙන් ස්ටිච් මාක් එකක් ගහලා තියෙනවා. එතකොට මේ විදිහට මේ ස්ටිච් මාක්ස් 3ක් ගහලා තියෙනවා. ඔයාලට ඒ කොටස චුට්ටක් මට මිස් වෙලා තියෙනවා. හරිද? අන්න ඒ විදිහට බෙදාගත්තට පස්සේ අර ස්ටිච් මාක් එකෙන් මෙහා කොටස තමයි දැන් මේ ගොතන්න පටන් ගන්නෙ. ඒ කොටස තමයි ගවුමේ පිටිපස්සේ කොටස. අතට වෙන් කරන්නේ ස්ටිච් මාක් එකෙන් එහා පැත්තේ කොටස. දන්වැල් 3ක් ගොතලා මේ විදිහට පටන් ගන්න ඕනේ. ඊට පස්සේ පිරවිලි දෙකක් ස්කිප් කරලා තමයි තුන්වෙනි එකෙන් ඩබල් ක්‍රෝෂේ දෙකක් ගොතලා දන්වැලක් ගොතලා ඊට පස්සේ ආයෙ ඩබල් ක්‍රෝෂේ දෙකක් ගොතා ගන්නවා. ආයෙ දෙකක් ස්කිප් කරනවා. තුන්වෙනි එකෙන් ඩබල් ක්‍රෝෂේ දෙකක් ගොතා ගන්නවා. ඊට පස්සේ දන්වැලක් ගොතනවා. ආයෙ ඩබල් ක්‍රෝෂේ දෙකක් ගොතා ගන්නවා. මේ රටාවට මේ පේලියම ගොතා ගන්න ඕනේ. එතකොට අපේ දැන් ස්ටිච් මාක් එක ගහපු අපේ අත ගාවට ආවට පස්සේ චුටක් අපි අත වෙන් කර ගන්න ඕනේ. ඔන්න ඔය විදිහට මෙතනටම ඇවිත් තියෙනවා. ඊට පස්සේ අපි මේ පිරවිලි 4 ගොතලා දන්වැල් 5ක් මේ විදිහට ගොතා ගන්නවා. ඊට පස්සේ මේ ස්ටිච් මාක් එක ගහපු තැනට ස්ටිච් මාක් එකේ අනිත් පැත්ත ගහපු තැන තියෙනවනේ. අන්න එතනට මේ විදිහටම පිරවිලි දෙකක් ගොතලා දන්වැලක් ගොතලා ආයේ පිරවිලි දෙකක් ගොතාගෙන අපි අර මේ පේලිය පටන් ගත්ත සුපුරුදු රටාවට මේක ගොතාගෙන යනවා. ආයෙ දෙකක් ස්කිප් කරනවා. ඊට පස්සේ අර රටාවම මේ පේලිය දිගේම ගොතාගෙන යනවා. දැන් අපේ අත්තේ දැන් අපේ මේ කොටසේ අනිත් පැත්තටත් අපි ස්ටිච් මාක් එකක් ගහලා තියෙනවනේ. අන්න එතනට ගිහිල්ලත් මෙන්න මේ ක්‍රමයමයි මේ විදිහමයි අර විදිහට ස්ටිච් එක මාක් එක ගහපු තැන එක කෙරවලකින් පටන්ගෙන දන්වැල් 5ක් ගොතා ගත්තා. අනිත් පැත්තට සම්බන්ධ කරනවා. ඒ කියන්නේ අනිත් පැත්තෙන් පිරවිල්ල ගතුවම ඒක සම්බන්ධ වෙනවා. එතකොට ඔන්න අත් දෙක මූට්ටු කරනවා කියලා කියන්න පුළුවන්. අන්න ඒ කොටස ගත්තද්දි. හරි ඔන්න ඒ විදිහට මම මේ පේලියෙම ගොතලා අවසන් කරගත්තා. හරි. දැන් අත් දෙක මූට්ටු කරගත්තා. දැන් ඊට පස්සේ පේලිය අවසන් කරද්දී අන්තිමට මෙන්න මේ විදිහට ඩබල් ක්‍රෝෂේ එකක් තනියෙන් අර අපි පටන් ගත්තා වගේම එකක් ගොතා ගන්න ඕනේ. ඊට පස්සේ ආයෙ ඊළඟ පේලිය පටන් ගනිද්දි දන්වැල් 3ක් ගොතලා පටන් ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට අර පිරවිල්ල දැන් දෙක ගානේ අපි වෙන් කරලා තියෙනවනේ. අන්න ඒ පිරවිල්ල මැද්දෙන් මෙන්න මේ විදිහට අපේ පිරවිලි 4 ගොතා ගන්නවා. ඩබල් ක්‍රෝෂේ 2යි දන්වැලයි ඩබල් ක්‍රෝෂේ 2යි. ඊට පස්සේ ඊළඟ පිරවිලි 4 ගොතන්නේ ඊළඟ පිරවිලි 4 මැද්දේ.
ඩබල් ක්‍රෝෂේ 2යි දඟල් 4යි ඩබල් ක්‍රෝෂේ ඩබල් ක්‍රෝෂේ 2යි දඟල් 1යි ඩබල් ක්‍රෝෂේ 2යි සම්පූර්ණ පිරවිලි 4යි. හරි. අන්න ඒ විදිහට මේ පේලිය ගොතා ගන්නවා. ඔන්න ඔය විදිහට ගොතාගෙන මම අර අපේ අතේ මූට්ටු කරන තැනට ආවා. එතන අපි දඟල් 5ක් ගොතලා තියෙනවනේ. අන්න ඒ දඟල් 5 මැද්දෙනුත් අපි පිරවිලි මේ විදිහට මේ පිරවිලි 2යි 2යි 4ක් ගොතපු අපේ මේ එක කොටසක් තියෙනවනේ. අන්න එහෙම එකක් ගොතා ගන්නවා. හරියටම මැද්දෙන් තුන්වෙනි පිරවිල්ලෙන් අපි මෙන්න මේ විදිහට ඩබල් ක්‍රෝෂේ 2යි දඟලයි ඩබල් ක්‍රෝෂේ 2යි ගොතා ගන්නවා. ඊට පස්සේ ආයෙත් පුරුදු විදිහට මුළු මේ පේලියම ඒ විදිහට ගොතා ගන්න ඕනේ. ඉතින් ඒ විදිහට ඔන්න ඔහොම ඒ පේලියත් ගොතා ගන්නවා. ඊට පස්සේ මම ආයෙත් පේලියක් ගොතන්න පටන් ගන්නවා. අර විදිහටමයි ඉස්සල්ලාම දඟල් 3ක් ගොතලා අනිත් පැත්ත හරවගෙන ඩබල් ක්‍රෝෂේ 2ක් ගොතා ගන්න ඕනි ඉස්සල්ලාම. ඊට පස්සේ දඟලක් ගොතලා ආයෙත් ඩබල් ක්‍රෝෂේ 2ක් ගොතා ගන්නවා. මෙතනින් එහාට මේ විදිහටම තමයි ගොතා ගන්න තියෙන්නේ. හරිම ලේසි. ඉක්මනට පහසුවෙන් ගොතන්න පුළුවන්. ගණන් කර කර එහෙම ගොඩාක් මහන්සි වෙන රටාවක් නෙවෙයි මේ කිතුම් රටාව. මේ විදිහටම මම පේලි ගොතලා තියෙනවා. පේලි 12ක් එන්න ගොතලා තියෙනවා. දැන් මට මේ ගවුමේ උස ඇති තව ටිකක් ගොතන්න තියෙනවා. දැන් මම මේක ටිකක් ප්‍රමාණය ලොකු කරගන්න ඕනේ. ඒ කියන්නේ දැන් එක ගානටමනේ පහලට ගොතාගෙන ආවේ. දැන් අලුත් පේලියක් පටන් අරගෙන ඩබල් ක්‍රෝෂේ 3ක් ගොතා ගන්නවා. ඊට පස්සේ දැන් කලින් දෙකක්නේ ගොතාගත්තේ. දඟලක් ගොතලා ආයෙ ඩබල් ක්‍රෝෂේ 3ක් ගොතනවා. දැන් කලින් ඩබල් ක්‍රෝෂේ 4ක්නේ තිබ්බේ එක කොටසකට. දැන් ඩබල් ක්‍රෝෂේ 6ක් තියෙනවා. ඒ දෙක මැද්දෙන් දඟලකුත් තියෙනවා. එතකොට එතන ප්‍රමාණය ටිකක් ලොකු වෙනවා. මේ විදිහට මේ පේලියම ගොතා ගන්න ඕනේ. එන්න ඒ විදිහට මේ පේලියත් අපි ගොතලා අවසන් කරගන්නවා. හරිම ලේසි. ඒ කියන්නේ මේ රටාව හරිම ලේසි රටාවක්. ඔන්න දැන් ගොතලා ඉවරයි. දැන් තවත් අලුත් පේලියක් පටන් ගන්න හදන්නේ. ඒකෙත් අපි පිරවිලි 2ක් පොඩ්ඩක් වැඩි කරගන්න ඕනි. මෙන්න මේ විදිහට පිරවිලි 4ක් ගොතා ගන්නවා. ඊට පස්සේ දඟල් 2ක් ගොතලා තව පිරවිලි 4ක් ගොතා ගන්නවා. ඊට පස්සේ ඊළඟ එකෙනුත් පිරවිලි 4ක් ගොතා ගන්නවා. දඟල් 2ක් ගොතලා ආයෙත් පිරවිලි 4ක් ගොතා ගන්නවා. අන්න එහෙම මේ පේලියත් ගොතා ගන්නවා. එතකොට ඔන්න ගවුම පහලට වෙද්දි ගොඩාක් ලස්සනට ලොකුවට ඒ කොටස මෙන්න මේ විදිහට තියෙනවා ගොතලා ඉවර වෙද්දි. මම දැන් ආයෙත් පාට වෙනස් කරගන්න හදන්නේ.
අන්තිම පේලි දෙක ගොතන්න තමයි දැන් හදන්නේ. ඊට පස්සේ දැන් මම සුදු පාට කවලම් කරගන්නවා. සුදු පාට එකතු කරගෙන මම මේ අන්තිම පේලිය ගෙතුව විදිහටම තමයි ඒ සුදු පාටිනුත් ගොතන්නේ. ඉස්සෙල්ලම කෙලවරෙන්ම මෙන්න මේ විදිහට තංගල් 3ක් ගොතාගෙන පේලියේ උස හදා ගන්න ඕනි. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඩබල් ක්‍රෝෂේ ගොතා ගන්න ඕනි. අපි කලින් කළා වගේමයි ඩබල් ක්‍රෝෂේ 1යි 2යි 3යි 4යි දංවැල් 2යි ඩබල් ක්‍රෝෂේ 1යි 2යි 3යි 4යි. ඔන්න ඒකමයි රටාව. කලින් පේලියම තමයි රටාව. හරි. ඔන්න දැන් මේ පේලිය ගොතලා අවසන් කරගත්තා. දැන් අලුත් පේලියක් ගොතන්න පටන් ගනිද්දී කලින් වගේ දංගල් 3ක් ගොතන්න ඕනි නෑ. මේ විදිහට අපි අර පිරවිලි 4 දාලා දංගල් 2ක් ගොතාගත්ත තැනින් ඒ සිදුරෙන් පිරවිලි ඩබල් ක්‍රෝෂේ 12ක් ගොතා ගන්න ඕනි. රවුමට ලස්සන මල් පෙත්තක වගේ හැඩේ එන්න මේ අපි ගොතන ගවුමේ අන්තිම පේලිය තමයි මේ ගොතන්නේ. මෙන්න මේ විදිහට ඩබල් ක්‍රෝෂේ 12ක් ගොතාගෙන ඉවර වෙලා අපි අර 4 වෙන් කරලා අර 8 කොටස් ගොතපු එක මැද්දෙන් මෙන්න මේ විදිහට දාලා තද කරලා ඒ පෙත්ත ඉවර කරනවා. ආය අලුත් පෙත්තක් පටන් ගන්නවා. මෙන්න මේ විදිහට ඒකත් අර මැද්දෙන් පිරවිලි ගොතා ගන්නවා. පිරවිලි ඩබල් ක්‍රෝෂේ 12ක්. ඔයාලට තව මීට වඩා ගවුම උසට ඕනි නම් ඔයාලට පුළුවන් තව පේලි ගොඩක් ගොතලා ඉවර වෙලා මේ අන්තිම පේලිය ගොතා ගන්න. හරි. මම ඒක ගොතලා ඉවර කරගත්තා. ඊට පස්සේ මම මේ ස්ටිච් මාක් එකත් ගලවලා අයින් කරගන්නවා. දැන් අපි අතටත් ඒ විදිහේ කොටසක් ගොතා ගන්න ඕනේ. ඊට කලින් මම තව මෙන්න මේ විදිහට සිංගල් ක්‍රෝෂේ වලින් පොඩි වාටියක් ගොතා ගත්තා. සිංගල් ක්‍රෝෂේ පේලි 2ක් ගියා. මෙන්න මේ විදිහට අපේ මේ බොත්තම් දාන වාටිය දෙපැත්තෙම, ඒ කියන්නේ කොටස් දෙකක් තියෙනවනේ අපිට. ඒ දෙකෙන්ම මම මේ විදිහට සිංගල් ක්‍රෝෂේ ගෙතුවා. දැන් මම හදන්නේ මේ අත වටේ ලස්සන කොටසක් ගොතා ගන්න. අර ඉස්සල්ලා අපි කරා වගේම ලස්සනට චූටි මල් පෙත්තක් වගේ ගොතමු. ඒක මම ගොතාගන්නේ සුදු පාටින්. මෙන්න මේ විදිහට දංවැලක් ලොකුවට ගොතා ගන්න ඕනේ නෑ. මේ විදිහට පිරවිල්ලක් ඉස්සල්ලාම දාලා ඊට පස්සේ එකක් ස්කිප් කරලා දෙවෙනි එකෙන් මෙන්න මේ විදිහට පිරවිලි 1යි 2යි 3යි 4යි 5යි අන්න ඊට පස්සේ තව එකක් ස්කිප් කරලා ඊළඟ එකෙන් මෙන්න මේ විදිහට ආයෙ එකක් ස්කිප් කරලා ආයෙ ඊළඟ ලස්සන රවුම් කොටසක් ගොතා ගන්නවා. මෙන්න මේ විදිහට පිරවිලි 5ක් ගොතලා මේ විදිහට මේ අත වටේටම ගොතා ගන්න. තව
ටිකක් වැඩියෙන් පැතිරලා වගේ තියෙන්න ඕනේ නම් මේ පිරවිලි 5 වෙනුවට ඒ කියන්නේ ඩබල් ක්‍රොෂේ 5 වෙනුවට ඔයාලට ඊට වඩා 7ක් 8ක් උනත් ගොතා ගන්න පුළුවන්. එන්න එහෙම තමයි මං ඔන්න අත ගොතා ගත්තේ. ඔන්න ඒ විදිහට අනිත් අත මං කලින්ම ගොතාගෙන තිබ්බේ. හරි. ඔන්න ඔය විදිහට තමයි අපේ ගවුම මං ගොතලා අවසන් කරගත්තේ. එච්චරයි. ඊට පස්සේ ලස්සනට මෙන්න මේ විදිහට මල් දාලා හැඩ කරගත්තා. පාට වෙනස් කරලා, සයිස් එක වෙනස් කරලා, උස පළල එක්කම වෙනස් කරලා ඔයාලට කැමති මොස්තරයකින් මේක ලස්සනට හදාගන්න පුළුවන්. මේ මල කොතන විදිහ මම මේ කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒක නිසා මල කොතන විදිහ මම දැම්මේ නෑ. මේ ටික මම අරගෙන මේකට මහලා තමයි තියෙන්නේ. අලවලා නෑ. පබළු නම් අලවලා තියෙන්නේ. ඉතින් ඔයාලට කැමති විදිය මලක් රෝස මලක් උනත් දාලා මේක හැඩ කරගන්න පුළුවන්. ඉතින් මං හිතනවා මේක මට නම් ගොඩාක් ලස්සනයි. ඔයාලත් ගොතලා බලන්න අනිවාර්යෙන්. ගොතලා ඉවර වෙලා ඔයාගේ අදහස සම්පූර්ණ වීඩියෝ එක බැලුවා නම් කමෙන්ට් එකක් දාන්න. අඩුපාඩු තියෙනවා නම් කියන්න ඒව මටත් හදාගන්න. ඒ වගේම ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තිබුණොත් ඒකත් අහන්න. අනිවාර්යෙන් මම උත්තරයක් දෙනවා. එහෙනම් මාත් එක්ක එකතු වෙච්ච ඔයාට ගොඩාක් ස්තුතියි. ආයෙත් නිර්මාණයකින් හමු වෙමු.